ගයිස් ඔයගොල්ලෝ දන්නවද අපි නැන්දම්ම සරලවම හදන මේ බිරියානියකට මම ලොකු ෆෑන් කෙනෙක් කියලා. ඒකට හේතුව එයා හදන යුනික් ස්ටයිල් එකයි රහයි තමයි ගයිස්. ඉස්සෙල්ලාම එයා වම් බටුයි අලයි කෑලි කරලා බැද ගන්නවා ලස්සනට. ඒ ඇස්සේ බිත්තර ටිකකුත් ලිපේ බොයිල් වෙන්න තියලා ජින්ජර් ගාලික් එනසල් කොටලා හදාගෙන කරපිංචා බීලුණු මාළු බිලිස්සි එහෙම කෑලි කෑලි වලට කපලා මස් එක බදිනවා ගයිස්. ඒක නිකන් කද්දිම මාර රහයි. මස් එක බැදෙන ගැප් එකට මෙන්න මේ වගේ හාල් එක හොඳට හොදලා ලුණුයි කහයි රම්පේ දාලා වතුරක් දාලා හොඳට කලවම් කරලා රයිස් කුකර් එකේ මේ වගේ පැත්තකින් තියෙනවා. ඊට පස්සේ තෙල් වලට අපි කපාගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් එහෙම දාලා හොඳට ෆ්‍රයි වෙන්න ආදාරලා ඒකට තක්කාලි බිරියානි මසාලා එහෙම දාලා හරි පදමේදී චිකන් එකත් එකතු කර ගන්නවා. ෆයිනලි කර්ඩ් ටිකුත් එකතු කරගෙන රයිස් කුකර් එකේ බත් එකේ අන්තිම ලේයර් එක තියලා අනිත් ඔක්කොම බත් ටික වෙනම භාජනයකට දා ගන්නවා. ඊට පස්සේ කරි එකෙන් පොඩ්ඩක් දානවා, බත් එකෙන් පොඩ්ඩක් දානවා. ඒ වගේ ලේයර් දෙකක් හදාගෙන ඊට පස්සේ රෝස් වෝටර් ටිකක් දාලා ආයෙ රයිස් කුකර් එකේ කුක් වෙන්න දානවා. ආයෙ රයිස් කුකර් එක ඕපන් කරද්දී සුවඳටම පිස්සු හැදෙනවා ගයිස්. ඊට පස්සේ මාසි සම්බල් ටිකයි අච්චාරුයි දාගෙන චිකන් කෑල්ලක් එක්ක එක බයිට් එකක් කෑවා ගයිස්. කාලෙකට පස්සේ හොඳ බිරියානියක් ආපු සැටිස්ෆැක්ෂන් එකක් ආවා මට. මේ වගේ බිරියානි කන්න කැමති ඔයාගේ යාළුවටත් ෂෙයා කරලා කියන්න මෙන්න මේ වගේ හදලා මට ටිකක් දීපන් කියලා.